Hero Productions. දැන් උඹද බාස් මන්ද බාස් කියංකෝ ඇවිල්ලා මේ නට් එකක්වත් ගලවපන් ගෝලයා විදියට ඇවිල්ලා මේ වරේ මේ නට් ටික අහුල්ලා දාපන් තැන් තැන් වල දාන්න දු බාස් අයියනේ බාස් එහෙනම් ඇවිල්ලා වැඩ කරහන්කෝ බම් මල්ලි වර මේක ගලවලා අර ටික එකතු කරහන්කෝ ගිහිල්ලා මේ කෑලේ එකතු කරහන් මේ ගලවලා මේ මෙතෙන් තියා මේ නට් ටික මෙතනින් තියාංගෝ බලපිය මේ වගේ නටුත් නැහැ. මේ වගේ නට් එකක් අරන් වරෙන් ගිහිල්ලා මීට වැඩිය අරන් වරෙන් ගිහිල්ලා නට් දෙක කඩේට ගිහිල්ලා මගේ උන් ගත්තට ගහන්න ගත්තට බාස් අයියේ මට මේක අරන් මට මේක මතකයි. උඹ මේක අරන් යන්න නැතුව වෙන එකක් හරි අරන් ආවකොත් අම්මා බල්ලා ඒතර ගහනවා තුම්මුලේ දාන්න. ඔව් බාන්නක මං ගේනවා. ඕකම ගේනවා. මට සල්ලි ඉල්ල ගත්තේ නෑනේ. සල්ලි ඉල්ලගෙන වෙන්න ඕනේ. බාස් අයියේ බය කරන්න එපා ළමයෝ. උඹ මට පෙසර හදන්නද හදන්නේ? එව්වා හතන්ද මට සල්ලි දෙන්නකෝ අර ඇනේ ගේන්න. මොන සල්ලිද? දැන් අර ඇනේ ගේන්නකෝ සල්ලි දෙන්න. උඹේ සල්ලි දෙනවනේ අරන් වරෙන් ගිහිල්ලා මං ගාව 7-5ක්වත් නෑ. වැඩි හම්බුනේ නෑ. මට බැන බැන යනවනේ. අනේ බුදුතර මං කොලේ වැඩක් කරන් ජීවත් වෙන්න මං එම හොරකම් කරන්නේ අනේ. ඔච්චර ගන්න බරනේ බුදුසර්. අනේ ගන්න. බාස් අයියා මම මේ ආතල්ලෙකට තිබ්බේ. චෝර මට පෙසර හදන්නේ බල්ලෝ. දැන් තෝ ඇනේ ගෙනාවද? ඇනේ ගෙනාවද? ඇනේ දිය. ඔව්. ඇනේ දිය. කොහෙනේ දිය? අර වැඩේ කරන්න දැන් මේ. දියන් ඉන්න පොඩ්ඩක් ඉන්න අරන් දෙන්න. දැන් දියන් කොපඩුක. එනත් දැනනවා. මේ මොකද්ද බං? මේ ගස් ගෙවලියෝ ගෙනල්ලා දෙන්නේ. එතකොට මම මේකක්ද කියන්නේ කිව්වේ? මේ නට් එකක්ද කියන්නේ කිව්වේ? දැන් මේ නට් එක මොකද්ද? නට් එක. දැන් තෝ කිව්වා නේද අපූර්වට මේ වගේ නට් එකක් අරන් එන්නම් කියලා. බල්ලෝ ටොපි වගේ ගත්තට මට ගහන්න දෙන මට. පළතෝ එයා එන්න බෑ වැඩට. පළයා. අරයාගේ දැන් වැඩටත් ගන්න නෑ කිව්වනේ. දැන් මං කොහොමද වැඩක් හොයාගන්නේ? කවුද අර දෙන්න? අයියේ නවතින්නකෝ. වලි මං අයියේ පිළිවාස් කරන අයියා එන්නේ. මං බාස්කෙනෙන්ද වැඩ කර අයියේ හිටියේ. එයාද මාව එළෙව්වා. මාව වැඩක් සෙට් කරගන්න නැති වේද? අපෝ වැඩ නම් තියෙනවා වරෙන් කියන්නේ. මේ මොකක්ද දාන්නේ? ටික් කරා අපි උඹට වඩියක් දෙන්නම්. හරි අයියේ. බොහොම ස්තුතියි අයියේ. මට මේ වගේ වැඩ දුන්නේ කර ඔයාලට ස්තුතියි අයියේ. ඕක මොකද්ද? ඔලේකුත් නෑනේ. ඔක ලෝකත්තර මම කවන්නේ තනියම ඉන්න කරු. ඔය ලෝකන්න එන්නේ. මට ගොඩයන් උදව් කරපු අයියලා දෙන්නත් බලලා යන්න ඕන. කමට ඇවිල්ලා නිකන් ගිහිල්ලා බෑනේ. අයියේ. කවුද අම්මේ? ආස්කෙනෙක් මා වෙලෝලා. මේ රත්නේ මල්ලිනේ. මේ රත්නේ මල්ලිනේ. ඒක දවසක් හිටියේ. මම මේ රට පොළ ගායේ හිටියේ. මට දැන් කොළඹ ගාමට්ට එකකුත් තියෙනවා. හොඳයි නේ. අංකෝ. උඹ අපිය දාලා ගියා කියලා. නෑ අයියේ. ඔයාලට කතා කරන්න විදියක් තිබ්බ නෑ අයියේ. මට මේ ගමට ආපු එකේ තව එක්කෙනෙක් බලන්න දිනනවා.
මං ගිහිල්ලා බලලා එන්නම්කෝ. අර බාස් කෙනෙක් එක්ක මං හිටියේ. එයාව. ආන්දී අප්පා ගෝලයක් නැහනේ. මම තනියමනේ වැඩ කරන්නත් ඕනේ. මේක හදලා දෙනවා ඉතින්. බාස් අයියා. කවුද බං උඹ? අර ඔයා මා වෙලෙව්වේ. එයා තමයි මම. අනේ රත්නේ මල්ලිනේ. කොහෙද බං මෙච්චර කල් හිටියේ? මම මේ දැන් කොළඹ ගාමට්ටයක් දාගෙන ඉන්නේ. දැන් මාස 3කට පස්සේ යන්න ඕනේ රට. එතකොට දැන් ආයෙ ඔබ වැඩට එන්නේ නැද්ද මගේ? නෑ මම දැන් ගාමට්ටේ උඩ දාලා ඉන්නේ. අනික ඔයා මාව කිසිම හේතුවක් නැතුවනේ අයින් කරේ. ඒක තරහද මල්ලි? නෑ අයියේ. ඔව්වනේ ගන්න. කතා අයියේ. ලංකෝ මල්ලි නම් අපි අර පැත්තට. යදිස්සක් එහෙම තිබ්බොත් මට කෝල් එකක් ගහන්න. මම යනවා.